හායි ඔන්න ඉතින් මං අද පොඩි බඩගින්නට ඉක්මනට හදාගන්න පුළුවන් නූඩල්ස් එකක රෙසිපි එකක් අරගෙන ආවිල්ලා තියෙනවා. ඔයාලත් මේ විදිහට නූඩල්ස් එකක් හදාගන්න කියලා චුට්ටක් බලන්නකෝ. මම නම් කරන්නේ මුලින්ම මේ විදිහට නූඩල්ස් එක කඩලා මේකට වතුර ටිකක් දාලා මේක ලිපේ තියලා තඹ ගන්නවා. තඹගෙන ඉවර වෙලා මේක මේ විදිහට මම පෙරාගෙන මේකේ වතුර ටික අයින් කරලා මේක පැත්තකින් තියා ගන්නවා. ඊට පස්සේ සුදු ලුණු අමු මිරිස් වගේ දේවල් ටික පොඩිවට කපලා තියාගෙන පෑන් එකක ලිපේ තියලා ඒකට ඔයිල් දාලා මුලින්ම සුදු ලුණු ටික මේ විදිහට ෆ්‍රයි වෙන්න දානවා. ඊට පස්සේ ලුණු ටිකක් දාලා අමු මිරිසුත් දානවා. ඊට පස්සේ ඔන්න මම කැමති සැරට කන්න. ඒ නිසා මම මේකේ තියෙන සීසනින් පැකට් එකත් එක්ක ඔයිල් එකක් දාලා මිරිස් කුඩු ටිකකුත් දාගන්නවා. මිරිස් කුඩු දාන එකෙන් සැර වගේම පාට චුට්ටක් වෙනස් වෙනවා. ඒත් එක්ක මම මේකට සෝයා සෝස් ටිකකුත් දාලා මේක හොඳට ෆ්‍රයි කරගන්නවා. ඊට පස්සේ ඔන්න අවසානෙට මම අර පැත්තකින් තියාගත්ත නූඩල්ස් පැකට් එක මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේක හොඳට මික්ස් කරලා චූටි වෙලාවක් විනාඩියක් වගේ වෙලාවක් මේක වහලා තියලා අරගෙන දැන් ඉතින් යන්නේ රස බලන්න. අවසානෙට මම මේකට කෙචප් ටොමැටෝ සෝස් ටිකකුත් ඇඩ් කරගන්නවා. ඒකෙන් මේකේ රස තවත් වැඩි වෙනවා. ඉතින් ඔයත් මේ විදිහට නූඩල්ස් එකක් හදලා කාලා බලන්නකෝ. ඉතින් එන්නම් බයි බයි.